නමෝ බුද්ධාය. ශ්‍රී සෝන්කාලී අම්මාන් මුල් කඩවර දේවාලයට ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද අපි මුලින්ම කතා කරමු වසී ගුරුකම් සම්බන්ධව. කියන්නේ හරියට ගුරුකමක් කරගන්න නන් දෙක අරගෙන ෆොටෝ දෙක අරගෙන උපන්දින දෙක අරන් කරනවා වගේ එකක් නෙවෙයි මේක. මේක බෙහෙතක්. මේක මේ ආහාරයට ගන්න තමයි තියෙන්නේ. වසී බෙහෙතක් කියන්නේ මේකට තමයි බෙහෙත කියන්නේ. එතකොට මේක දෙන්නම ආහාරයට ගන්න ඕන. මස් හරි මාළු හරි ඒ වගේ දෙයකට දාලා උයලා ආහාරයට ගන්න තමයි තියෙන්නේ. මේක වස විසවීමක් වෙන්නේ නැහැ. මොකද දැන් අර මේ ගොඩක් කට්ටියට ගුරුකම් කිව්වහම කිලි වලට අහු වෙනවද ඔය වගේ ප්‍රශ්න තියෙනවනේ. ඒකයි මුලින්ම කිව්වේ මස් හරි මාළු හරි ඒ වගේ දෙයකට දාලා තමයි මේක ගන්න පුළුවන් කියන්නේ. ඒකෝර මස් මාළු වල දැම්ම කියන්නේ කිලි ගැන ආයි බලන්න දෙයක් නැහැනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක විස වෙනවද? කියන කෑවට පස්සේ වස විස වේද කාලයක් යද්දි පිළිකා හැදෙයිද? ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවනේ මිනිස්සුන්ට. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද එහෙම දෙයක් කරන ඉස්සරෝම වෙන්න ඕන මට. මොකද මේ බෙහෙත හදන්නේ මම. මේක ලුණු ඇඹුල් බලන්නෙත් මම. එතකොට ඉස්සරෝම විස වෙනවා නම් මේක විස වෙන්න ඕන මට. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕන කෙනෙකුට මේක චෙක් කරගන්න පුළුවන් මොනවද කියන එක. එහෙම නැහැ. එදිනදා ආහාරයට ගන්න දේවල් තමයි තියෙන්නේ. මේක කිසිම ගැටලුවක් නැහැ. මේක ආහාරයට ගත්තට පස්සේ සාමාන්‍ය සති දෙකක් ඇතුළත වෙන්න ඕන ඒ සියලු දේ සිද්ධ වෙනවා. ඒකෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. පවුලේ සමගිය රැකෙන විදිහේ දෙයක් තමයි මේක. ඇත්තම කතා කරන කට්ටිය කතා කරන්න ඕන කියන්නේ නෝනා කී කරු නැත්නම් එක්කෝ මහත්තයා කී කරු නැත්නම් ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒගොල්ලන්ට දෙන්න පුළුවන් මේක. එහෙම නැතුව නම් දෙන්නේ නැහැ කට්ටියට. ඊට අමතරව ඔය නැන්දම්මා ලේලි අතර තියෙන ගැටුම් එහෙම කාර්ය තත්ත්වයක් තියෙනවා නම් ඒ දෙන්නටත් මේක දෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ සාමකාමී විදිහට ඉන්නවා. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. අර පවුලේ සමගිය රැඳෙන විදිහේ දෙයක් තමයි මේ වෙන්නේ. ඒ කියන්නේ නෝනා වෙන මිනිහෙක් මිනිස්සෙක් ගිහිල්ලා ඉන්න ඕනේ නැහැ. පවුල ඇතුලේ ජීවත් වෙනකොට ප්‍රශ්න මේ රණ්ඩු සරුවල් අඬදබර ඒ වගේ දේවල් වෙනවා නම් කියන දේ අහන්න නැත්නම් මෙන්න මේක ගත්තා නම් දෙන්නම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. වසියක් වගේ දෙයක් මේක. අර පවුලේ සමගිය රැඳෙනවා මේ දෙයට. වශී තමයි. ඉතින් වශී ගුරුකම් ලෝකයේ ප්‍රබලම ගුරුකම තමයි මේක. ශරීරගත කරන එක. නම් වලින් ෆොටෝ වලින් උපන්දින වලින් අරන් කරා කියලා සාර්ථක වීමක් වෙන්නේ නැහැ. බොහෝ දුරට අඩුයි වෙනවා. දැන් නේද මොයක් දන්නවනේ ඒක කරපු කට්ටිය මොනවද නැද්ද කියන එක නේද? මේක මේ කුරිය කරලා වන්න පුළුවන් දෙයක් නෙවෙයි. උඩින්ම දවස් දෙකක් විතර වගේ කාලයක් තමයි මේක තියාගන්න පුළුවන්. නැත්නම් පිළින් වෙලා යනවා. ඒ ඇතුළත අරන් ගිහලා මේක දෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. දේවස්ථානෙට එන්න ඕන මේක ලබා ගන්න. අරන් යන්න පුළුවන්. මේක කුරිය කරලා වන්න ඒව කරන්න බෑ අපිට. උමනාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එන්න බෙහෙත් හදලා දෙන්නම්. අරන් ගිහලා දෙන්න පුළුවන්. ඊට අමතරව ඉතින් ඔය කියන්න තියෙන්නේ දැන් ඔය වසී ගුරුකම් කියලා මේ කියලා මිනිස්සු රවට්ටනවානේ. දැන් ඇත්තටම ඉතින් ඔක්කොම කියන්නේ ඒක දැන් අපි හොඳයි ඔයාලා හොඳ නැහැ. ආමුනේ ඉතින් බයින කෙනෙක් කරන්නේ ඒක නේ මං කියන්නේ දැන්. ඇත්තටම කියනවනේ ඉතින් මිනිස්සු රවට්ටන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි. දැන් මිනිස්සුක් රවට්ටන්න නම් මම දේවස්ථානෙට එන්න කියලා කියන්නේ නැහැ. දේවස්ථානෙට එන්න කියන්නේ මේ දෙන්න. හරියටම වැඩේ කරලා දෙන්න තමයි මේ එන්න කියන්නේ. ඒක නිසා විශ්වාසයක් තියෙනවා නම් දේවස්ථානෙට එන්න. මම බෙහෙත් ලබා දෙන්නම්. සාර්ථකයි මේක. මේ පොළවේ පස් කාලා දිවුරලා මහ පොළොව කාලා මට කියන්න දෙයක් නෑ මේක. මේ බෙහෙත 100% සාර්ථකයි. එච්චරයි. ඉතින් එහා දෙයක් කියන්න නෑ මේ බෙහෙත ගැන. දිවුරලා පොළවේ පස් කකාය කිය ඉන්න දෙයක් නෑ. මේක විශ්වාසයක් තියෙනවා නම් එන්න හරියට මේ දේ කරලා දෙන්නම්. ඇවිල්ලා කරගන්න. එතකොට මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් මේ දේවල් හරියට කරොත් හරි. වරද්ද ගත්තොත් අනුව ගහලා තමයි මැරෙන්නේ. ඒ වින්දා ඒක හරියට කරගන්න ඕන. වැරදි කරන කට්ටියට ඒ විදිහට දඩුවම් ලැබේ. නොපමාව කුසල් කරගන්න. කර්මයේ පසුපසේ. මම කියපු දේ තේරුණාද දන්නේ නැහැ. හරියට කර ගුරුකම හරි. වරද්දගත්තොත් පණුව ගහලා තමයි මැරෙන්නේ. ඒ හින්දා බෙහෙත අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. කතා කරලා එන්න දේවස්ථානෙට බෙහෙත් ලබා දෙන්නම්. අතුරු ආබාධ කිසිම දෙයක් නැහැ මේකේ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට ආහාරයට ගන්න පුළුවන් වෙන විදිහට මේක හදන්න ඕන අපි. ලුණු ඇඹුල් හරියට ගානට දාලා ඒ දේවල් හදන්න ඕන. මොකද නැත්නම් මස් මාළුවට දාලා කනකොට අමිරහක් ආවොත් ඒකේ වෙනසක් තේරෙනවා. ඒක නිසා ඉස්සරලා ලුණු ඇඹුල් බලන්නේ මම. ඒකට ප්‍රශ්නයක් එනවා නම් ඉස්සරෝ මට වෙන්න ඕන. මොකද දැන් අවුරුදු 5ක් තිස්සේ මේ දේ කරගෙන යනවා. එහෙම වස විස වෙනවා නම් ඉතින් මේ අවුරුදු 5ක් ජීවත් වෙන්න බෑ මැරෙන්න බෑ. එහෙම වෙලා නැහනේ. වගකීමෙන් කියන්නේ කිසිම ගැටලුවක් නැහැ. නමෝ බුද්ධාය.